කොහොමද ඉතින් ඔයාලට? අද නම් මම vlog එකක් නෙමෙයි අරගෙන ආවේ. අද මං ඔයාලට අරගෙන ආවේ මං A level කාලා යූස් කරපු පුංචි ස්ටඩි ටිප්ස් ටිකක්. මං හිතනවා ඉතින් A level කරන නංගිලා මල්ලිලා හැමෝටම මේක ගොඩක් වැදගත් වීඩියෝ එකක් වෙයි කියලා. ඉතින් ඔයාට මේ වීඩියෝ එකෙන් ගන්න දෙයක් තිබුණොත් අනිවාර්යෙන් යාළුවෝ එක්කත් ෂෙයා කරගන්න අමතක කරන්න එපා. මොකද A level exam එක කියන්නේ අපි තනියම ගොඩ යන්න ඕන විභාගයක් නන් නෙමෙයි. අපේ යාළුවෝ එක්ක හැමෝටම උදව් කරගෙන ගොඩ යන්න ඕන exam එකක්. මේ දවස්වල පොඩ්ඩක් අසනීපෙන් ඉන්න හින්දා කටහඬ නම් පොඩ්ඩක් අවුල්. ඒ ගැන නම් ඉතින් ඒ හින්දා එච්චර හිතන්න එපා. හරි, එහෙනම් අපි යන් දුවලා ඉක්මනින්ම අපේ වීඩියෝ එකට. ඔන්න මම මුලින්ම යූස් කරපු මගේ ස්ටඩි ටිප් එක තමයි ෂෝට් නෝට්ස්. ඔක්කොම මම හෑන්ඩ්මේඩ් තමයි හැදුවේ. ඒ කියන්නේ දැන් අපිට කඩවල් වල ගන්න තියෙන ෂෝට් නෝට් බුක්ස්. ඒ කියන්නේ ඒගොල්ලොම ෂෝට් නෝට් ගහපුවා. ඒව නම් මම ගත්තේ නැහැ. මොකද ඒවා ගන්නවට වඩා අපි පාඩම කියවලා අපිම තනියෙන් හදාගන්න ෂෝට් නෝට්ස් තමයි අපිට ගොඩක් වටින්නේ. මොකද එතකොට අපිට පාඩම ඒ වෙලාවට කියවෙනවා. ඒ කියන්නේ අපි මුළු පාඩම ගැනම හොඳට විශ්ලේෂණය කරලා බලලානේ අපේ ෂෝට් නෝට් එක හදාගන්නේ. ඒ වගේම යාළුවෝ හදන ෂෝට් නෝට්ස් අපිට ගැලපෙන්නෙත් නැහැ. මොකද අපිට අමාරු කොටස් ඒ කියන්නේ එක පාඩමෙන් පාඩමට අපිට මතක තියාගන්න අපහසු කොටස් දාලානේ අපි ෂෝට් නෝට් එක හදාගන්න ඕන. එතකොට එක එක්කෙනාගෙන් එක එක්කෙනාට ෂෝට් නෝට් එක හදන විදිය වෙනස් වෙනවා. ඒ හින්දා තමන්ට ෂෝට් නෝට් එකක් හදාගන්නවා නම් තමන්ම ෂෝට් නෝට් එක හදාගන්න එක තමයි ගොඩක් වටින්නේ. ඉතින් මේ පෙන්නපු ඔක්කොම මම තනියම හදාගත්ත ෂෝට් නෝට්ස්. මං කරපු සබ්ජෙක්ට්ස් එක්ක මං වැඩිපුරම ෂෝට් නෝට්ස් ගැහුවේ SFT වලට. SFT වල තියෙනවානේ ඔය සමීකරණ එහෙම. දැන් මැත්ස් පාර්ට් එක, ෆිසික්ස් පාර්ට් එක ඒවයි ගොඩක් සමීකරණ තියෙනවනේ මතක තියාගන්න. ඒවා ඔක්කොම ලියාගත්තා A4 කොළ ටිකක් අරගෙන. පාඩමෙන් පාඩමට නම් කළා වෙන වෙනම ලියාගෙන ඒවා ඇලවුවා පොත් මේසේ ළඟ. නිතර පේන තැනක තමයි අපි අලව ගන්න ඕනේ ටික. මොකද එතකොට නිතර ඒ සමීකරණ ටික දකිනවා කියන්නේ අපේ මොලේට ඒ ටික නිතරම යනවා. එතකොට ඉබේම අපි දන්නේම නැතුවම අපිට ඒ ටික මතක හිටිනවා. ඊට පස්සේ මම BST වලට නම් ෂෝට් නෝට්ස් ගැහුවේ තියරි පොයින්ට් විදිහට ලියලා. ඒ කියන්නේ පාඩමෙන් පාඩමට අපිට තියෙනවනේ අපි අනිවාර්යෙන්ම පාඩම් කරගන්න ඕනේ තියරි පොයින්ට්ස්. ඒ කියන්නේ අපි අනිවාර්යෙන්ම එක්සෑම් එකට අහයි කියලා හිතන වැදගත්ම තියරි පොයින්ට්ස් ඒවා විතරයි මම ලියාගත්තේ. මොකද නැත්තම් BST වල තියෙන තියරි පොයින්ට්ස් වල හැටියට අපිට මුළු BST සිලබස් එකම ලියන්න වෙනවා මේ ෂෝට් නෝට් කියලා. ඒ හින්දා අත්‍යවශ්‍යම වැදගත්ම තියරි පොයින්ට්ස් විතරයි එහෙම ෂෝට් නෝට්ස් විදිහට ලියාගෙන පාඩම් කරේ. IT වලට නම් මම එහෙම ලොකුවට ෂෝට් නෝට්ස් ගහන්න ගියේ නැහැ. මොකද ගොඩක් ප්‍රැක්ටිකල්ස් එක්කනේ අපිට IT සබ්ජෙක්ට් එක යන්නේ. දැන් වෙබ් ඩෙවලොප්මන්ට්, Python ඒ වගේ පාඩම් ගත්තාම ඒවා ෂෝට් නෝට්ස් ගහන්න දේවල් නෑ. මොකද අපි ඒවා කෝඩ් එහෙම තියෙන ඒවා. එතකොට ඩේටාබේස් පාඩමේ SQL ටික ඒවා ෂෝට් නෝට්ස් ගහලා අපිට පාඩම් කරන්න බෑ. මොකද අපේ ප්‍රැක්ටිකල් නොලෙජ් එකත් එක්ක තමයි ඒවා පාඩම් හිටින්නේ. එතකොට හැබැයි අර ලොජික් ගේට් පාඩමේ බූලියන් එක්ස්ප්‍රෙෂන්ස් ටික, K-map වල තියෙන වැදගත් කරුණු, ඊට පස්සේ Python පාඩමේ තියරි පාර්ට් එකක් තියෙනවනේ. ඒ පොඩි තියරි පාර්ට්ස් ටික, තව නෙට්වර්කින් පාඩමේ තියරි පාර්ට්ස් ටික ඔය වගේ අපිට අර තියෙනවනේ e-commerce
e-commerce පාඩම, IoT පාඩම, ඒ වගේ අර පොඩි theory parts තියෙන පාඩම් තියෙනවනේ. ඒ theory parts points විදිහට ලියාගෙන වැදගත්ම කරුණු ටික පාඩම් කරා මම. ඒ කියන්නේ short note විදිහට ගහගෙන හැම වෙලේම short note ගහද්දී ඔයගොල්ලෝ points විදිහට ලියන්න බලන්න. ඩයග්‍රෑම් ඇඳලා points විදිහට ලියලා පාට පෑන් පාවිච්චි කරලා ලස්සනට short notes ටික ගහගන්න. ඉතින් ඔයාලට තාම හරියට short note එකක් හදාගන්න තේරෙන්නේ නැත්නම් ඒ ගැන කියා දෙන්න පුළුවන් මට. ඒ ගැන වීඩියෝ එකක් ඕනි නම් ඔහොම පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්නකෝ. මම යූස් කරපු දෙවැනි ස්ටඩි ටිප් එක තමයි mind maps. මොනවද මේ mind maps කියන්නේ? mind maps කියන්නේ දැන් මෙහෙමයි. හිතන්නකෝ SFT පාඩමක් ගැන. අපි හිතමු බහු අවයවික පාඩම කියලා. දැන් අපි ගන්නවා බහු අවයවික පාඩම. අරගෙන බලනවා අපිට බහු අවයවික පාඩමේ මූලික වශයෙන්ම ඉගෙන ගන්න තියෙන්නේ මොනවා ගැනද කියලා. දැන් පාඩමේ හැඳින්වීමක් තියෙනවා. ඊට පස්සේ තව අනුමාත්‍රිකා තියෙනවනේ. ඒ කියන්නේ 1.1, 1.2, 1.3 ඒ විදිහට ප්‍රධාන අනුමාත්‍රිකා තියෙනවා. ඒ අනුමාත්‍රිකා යටතේ තව අනුමාත්‍රිකා තියෙනවා. එතකොට අපි මේක අර විහිදිලා යන ජාලයක් විදිහට හදා ගන්නවා mind map එක. ඒ කියන්නේ මැද්දෙන් ලොකුවට පාඩමේ නම ලියලා වටේට ප්‍රධාන අනුමාත්‍රිකා ටික ලියනවා. ඊට පස්සේ ඒ ප්‍රධාන අනුමාත්‍රිකා වලට අදාළව තියෙන පොඩි අනුමාත්‍රිකා ටික ඒවා යටතේ ලියා ගන්නවා. එතකොට මෙහෙම mind map එකක් ගහන එකේ වාසිය තමයි අපි නැවත පාඩම් කරපුවා රිවයිස් කරද්දී අපි මේ මුලින් mind map එක අරගෙන මතක් කරන්නේ මේ අනුමාත්‍රිකා ටික. ඊට පස්සේ ඒ අනුමාත්‍රිකා ටික යටතේ තියෙන පොඩි අනුමාත්‍රිකා ටික. ඒ පොඩි අනුමාත්‍රිකා යටතේ තියෙන කරුණු ටික එකින් එක මතක් කරද්දී ඒ අනුමාත්‍රිකා ටික යටතේ තියෙන ඔක්කොම ඔයාට පුළුවන් කියන්නේ ඔයාට මුළු පාඩමම කවර් වෙලා කියන එක. මං හිතනවා මං කියන දේ ඔයාලට තේරෙනවා ඇති කියලා. දැන් අපි හිතමුකෝ ඔයාට ඒ අනුමාත්‍රිකාව යටතේ තියෙන මොකක් හරි කරුණක් බැරි වුණා කියලා. එතකොට ඔයාට බලන්න පුළුවන් පාඩමේ මොන කොටසෙන්ද මට බැරි වෙලා තියෙන්නේ. පාඩමේ මොන කොටසේද මට වැඩිපුර දේවල් බැරි. එතකොට හොඳටම පුළුවන් මට පාඩමේ මොන කොටසෙන්ද අන්න ඒ දේවල් අඳුරගන්න අපිට mind map එක ගොඩාක් උදව් වෙනවා. අපිට IT පන්තියෙන් දුන්න mind map එකක් ඒ දුන්න වෙලාවෙ තමයි මට හිතුනේ අනිත් සබ්ජෙක්ට් වලටත් mind maps ගහගත්තා නම් මට මේ වගේ ඒ සබ්ජෙක්ට් වලත් බැරි කොටස් අඳුරගන්න හරිම ලේසි නේද කියලා. ඊළඟට මම යූස් කරපු ස්ටඩි ටිප් එක තමයි to do list එක. දන්නවද to do list එක කියන්නේ මොකක්ද කියලා? to do list එක කියන්නේ දැන් ඔයා හිතන්නකෝ ඔයාට හෙට දවසේ කරන්න තියෙනවා කියලා වැඩ ටිකක්. එතකොට ඔයා ඒක අද රෑ පිළිවෙලට ලියා ගන්නවා. ඒ කියන්නේ වැදගත්ම වැඩේ ඉඳන් වැදගත්කම අඩුම වැඩේ වෙනකන් පිළිවෙලට ලිස්ට් එකක් ලියා ගන්නවා. සාමාන්‍යයෙන් වැඩ 5ක් 6ක් වගේ දාගන්නවා නම් තමයි මේක ගොඩාක් සාර්ථක. මොකද එක දවසේ වැඩ 10ක් 15ක් දාගෙන සබ්ජෙක්ට් වල පාඩම් කරන්න ගියාම ඒක එච්චර සාර්ථක වෙන්නේ නැහැ. එහෙම ලිස්ට් එකක් ලියාගත්තාම තියෙන වාසිය තමයි එතකොට අපි කලින් දවසේ රෑ ඉඳන් දන්නවා අපිට මේ වැඩ ටික කරන්න තියෙනවා කියලා. එතකොට ඊළඟ දවසේ උදේ නැගිටලා අපි බලලා අපිට අයිඩියා එකක් ගන්න පුළුවන් අද දවස් ඇතුළත මම මේ වැඩ ටික ඉවර කරන්න ඕන. මෙන්න මේ ටාස්ක් එක ඉවර කරන්න ඕන කියලා අයිඩියා එකක් ගන්න පුළුවන්. එතකොට අපි කොහොම හරි බලන්නේ අපේ ටයිම් එක මැනේජ් කරගෙන කොහොම හරි ඒ වැඩ ටික ඉවර කරගන්න. මෙහෙමයි අපිට බැරි වෙන්න පුළුවන් අපේ ලිස්ට් එකේ තියෙන වැඩ ටික ඔක්කොම ඉවර කරගන්න. හැබැයි අපි හැම වෙලේම try කරන්න ඕනේ ලිස්ට් එකේ අපි දාගත්තු වැඩ ටික ඒ දවස ඇතුළත ඉවර කරන්න. ඒක අපිටම දෙන පුංචි ටාගට් එකක්. දවසේ ටාගට් එකක්.
ඔන්න මං අද ඔයාලට ගේන මගේ අන්තිම ස්ටඩී ටිප් එක තමයි වික්ටරි ලිස්ට් කියන්නේ. වික්ටරි ලිස්ට් ඒ මොකක්ද? ජයග්‍රහණයේ ලයිස්තුව කිව්වොත් ඒ වගේ දෙයක් තමයි අදහස් කරන්නේ. ඒ කියන්නේ දැන් මං කිව්වේ කලින් අර ඔයගලන්ට to do list එකක් හදාගන්න කියලා. ඒ වගේම එකක් තමයි වික්ටරි ලිස්ට් කියන්නේ. එතකොට අපි ඒ දවසේ ඉවර කරන වැඩේ අපි ඉවර කරන ටාස්ක් එක අපි ලියා ගන්නවා. එතකොට අපි බලනවා අපි to do list එකේ අපි වැඩ කීයක් දාගෙන තිබ්බද. එතකොට වික්ටරි ලිස්ට් එකේ අපි ඒ වැඩ කීයක් සම්පූර්ණ කරලා තියනවද කියලා. එතකොට to do list එකේ වගේම වික්ටරි ලිස්ට් එකෙත් අපි ගොඩක් වැඩ සම්පූර්ණ කළා නම් අපි දිනලා. ඒක තමයි ඉතින් වික්ටරි ලිස්ට් එකේ වැඩේ. ඉතින් ඔයා හිතන්නකෝ ඔයා දාගෙන තිබ්බ ටාස්ක් ඔක්කොම ඔයා කම්ප්ලීට් කළා වික්ටරි ලිස්ට් එකේ ලියලයි කියලා. එතකොට ඔයාට පුළුවන් ඔයාට සතුටු හිතෙන දෙයක් කරන්න. ඔයාට ඔයාම සතුටු කරගන්න පුළුවන්. හරියට සින්දුවක් අහන්න, එහෙම නැත්නම් පොඩි වෙලාවක් අරගෙන ඔයා කැමතිම කතාවක් බලන්න. ඒ වගේ ගොඩ වෙලාවක් කරන්න නෙමෙයි, විනාඩි 10ක් 15ක් වගේ. එතකොට ඔයා කැමතිම කෑමක් කන්න, පොඩ්ඩක් යාළුවොත් එක්ක කතා කරන්න. ඒ වගේ දෙයක් කළා ඔයාට සතුටු වෙන්න පුළුවන්. මොකද දන්නවද එතකොට වෙන්නේ? එතකොට ඔයා to do list එක හදනකොටම ඔයාගේ මොලේට යනවා මේ තියෙන ටාස්ක් ටික ඔක්කොම සම්පූර්ණ කරන්න ඕන කියන එක. මොකද ඒ ටාස්ක් ඔක්කොම සම්පූර්ණ කරොත් තමයි මට සතුටු වෙන්න පුළුවන් කියලා මොලේට දැනෙනවා. එතකොට මොලේ හැම වෙලේම ඔයාගේ මනස යොමු කරන්නේ ඔයා දාගත්ත ටාස්ක් ටික ඒ දවසට අදාළව ඒ ඔක්කොම ඉවර කරන්න. ඒකට තමයි ඔයාගේ මොලේ ඔයාව පොළඹවන්නේ. ඉතින් අදට මං ඔයාලට මේ වීඩියෝ එකෙන් ගේන්න හිතුවේ මේ ස්ටඩි ටිප්ස් 4 ගැන තමයි. මුලින්ම ෂෝට් නෝට්ස්, ඊළඟට මයින්ඩ් මැප්, ඊළඟට to do list, අන්තිමට වික්ටරි ලිස්ට් එක. ඉතින් ඔයාලට ෂෝට් නෝට් එකක්, මයින්ඩ් මැප් එකක්, to do list එකක් හරියට හදාගන්න විදිහ දැනගන්න ඕනේ නම් ඒ ගැන වීඩියෝස් වෙනම ගේන්න පුළුවන් මට. ඉතින් ඔයාලට ඒ ගැන දැනගන්න ඕනේ නම් පහලින් කමෙන්ට් එකක් දාන් යන්නකෝ ඔයාලට මොන වීඩියෝ එකද ඕනේ කියලා. එතකොට මම ඉක්මනින්ම ඒ වීඩියෝස් ටිකත් අරගෙන එන්නම්. එතකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් හොඳට වැඩ ටික කරගෙන ඉන්නානේ. ටටා.